වාහන පහව ගිහිල්ලා තියෙන හින්දා තමයි අපි යන්නේ. ඉතින් ගිහිල්ලා බලමු ලංකාස්ථිත ජනතාවට නැත්නම් මුගේ ගෙවල් මොන වගේ තත්ත්වයකට මේ වෙලා තියෙන්නේ කියලා. එහෙනම් guys වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. අපි ගිහිල්ලා බලමු. ආයෙත් සෙට් එකක්. දැන් අර පැත්තේ අර පැත්තේ මොනවද තියෙන්නේ බලමු. ඒ පැත්තේ මොනවද තියෙන්නේ? ඔක්කොම හැටේද? කුස්සිය ඔන්න නිසෙන්නේ පොළොක් මේ ගන්නේ ටයිල් තියෙනනේ. ආදේකද ඔක්කොම? ඔව්. මොනවද ගන්න මේවා ඉරිලා මේවා නම් ගන්න බැරි වෙයි. ඒක නම් ගන්න බෑ. පත්වීම ලිපිය මොකද? ඔව්. ඒක අයින් කරමු. කරන්න බෑ. ඔව් පෑල්ලා හරි තිබ්බනා හරි ඔක අහලා දැන් හදා ගන්න පුළුවන් නේද? කියලා හරිනේ. තමන්ගේ මිනිස්සු මාරම් පව මොකද මේ හැමදේම වගේ විනාශ වෙලා තියෙන මිනිසුන්ගේ මේ මම හිතන කාලෙකින් තමයි මෙහෙම දැක්කුනේ මේ පැත්තට ළමයිගේ සහතික පොත්පත් ඉස්කෝලේ යන ළමයිගේ හැමදේම මේ විනාශ වෙලා තියෙන යුද්ධ මේ දිගටම තියෙන්නේ ගෙවල්. ඉතින් මේ එහා පැත්තට පේනවල මහවැඩි ගඟ අතන. ඉතින් මේ පැත්ත මේ ටිකම සාමාන්‍ය මේ වගේ මේ ප්‍රමාණයට වගේ ඉවත් ආවා. කියන්නේ අර ගැත්තින ඒක යට වෙන ප්‍රමාණයෙන් වගේ ඇවිල්ලා තියෙන වතුර. අර අපේ ගෙවල් තියෙන අර තියෙන ගස් පෙළයක් වගේ තියෙන්නේ අන්න හරි. ඒ හරියටම තියෙන ඒ මට ඒ හරියට ආවේ නැහැ තාම. පොඩ්ඩක් මෙහා පැත්තට වතුර මට්ටම ආවා. ඉතින් guys මම ඔයාලට පෙන්නන්නම් ගඟේ පැහැදිලි දර්ශනයක් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ බලන්න මාර වතුරක් එන්නේ. දැන් වතුර පොඩ්ඩක් බැහැගෙන යන ගමන් තියෙන. ඒක තාම බලන්න මාර වතුර ගොඩක් එන්නේ. නෑ බා කකුල් බා ගන්න.